අයබෝන් කියලා ඔයගොල්ලන්ව පිළිගන්නවා තවත් වීඩියෝ එකකින්. ඉතින් අද ස්ටර්ලින් ආෆ්ටර් කියන නුගේකට ඇවිල්ලා තියෙනවා Toyota Hilux Revo GR Sport වාහනයක්. ඉතින් වාහනේ ඔරිජින් එක ගැන කතා කරොත් එහෙම මේ වාහනේ එන්නේ ඇත්තටම තායිලන්ඩ් වල තමයි මැනුෆැක්චර් කරලා ලංකාවට එන්නේ. ඉතින් මේක 2025 මොඩල් එකක්. ඉතින් වාහනේ අවුටර් ලුක් එක ගැන කතා කරාම වාහනේ සෑහෙන්න ලස්සන අවුටර් ලුක් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ෂයිනි ලුක් එකක් එක්ක ලොකු ග්‍රිල් එකක් එනවා. සහ වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගත්තොත් එහෙම මිලිමීටර් 285ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ඔයගොල්ලන්ට බලා ගන්නවා. ඉතින් අපි කලින් දවසක් කතා කරා Land Cruiser 250 එක. ඉතින් 250 එකට වඩා ලොකු සහ හොඳ උස ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ඔයගලන්ට මේකෙදි බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන ග්‍රිල් එකට ගත්තොත් එimhe හොඳ එයා ඉන්ටේක් එකක් එක්ක ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ගේ ෆ්‍රන්ට් කැමරා එක මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඉස්සරහා මෙහි බෆර් එක ගැන කතා කරොත් එimhe මෙතන Toyota branding එක එක්ක GR Sport කියන branding එක ඔයගලන්ට මෙතනදී බලා ගන්න පුළුවන්. headlights ගැන කතා කරොත් එimhe ඔයගලන්ට LED projection lamps හම්බෙලා දිනවා daytime running light එක්කම ඔයගලන්ට මෙතනින් ඔයගලන්ගේ fog lights එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපි පිටිපස්සේ look එක ගැන කතා කරොත් එimhe ඔයගලන්ට tail lights මේ විදිහට දෙපැත්තෙන් හම්බෙලා තිනවා. ඒත් එක්කම Toyota branding එක සහ Revo Hilux Revo කියන branding එකත් එක්ක ඔයගලන්ට GR Sport කියන branding එක මෙතනින් හම්බෙලා තිනවා. ඉතින් වාහනේ rear compartment එක ගැන කතා කරනකොට හැම roller door මේක සම්පූර්ණයෙන්ම ඔයගලන්ට remote control කරන්න පුළුවන්. ඒගොල්ලන් වෙනම ඔයගලන්ට මේ විදිහට remote එකෙන් මේක ඕපන් කරගන්න මේ ක්ලෝස් කරගන්න රිමෝට්ලි පුළුවන්. සහ මේක ඇතුලේ වෙනම ඔයගලන්ට ලයිට් දීලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගලන්ට රිමෝට් කන්ට්‍රෝල් එකේ ඔන් කරගන්නයි ඕෆ් කරගන්නයි කේබල් එකම ඔයගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් වාහනේ wheels ගැන කතා කරොත් එimhe ඔයගලන්ට 17 inch alloy wheel එකක් එක තමයි මේ වාහනේ හම්බෙන්නේ. සහ ඔයගලන්ට පේනත් මේක අර off road capability එකත් එක්ක එන වාහනයක් හින්දා off road tires එක්ක ඔයගලන්ට මේ වාහනේ හම්බෙලා තියෙන හොඳ off road driving experience එකක් ඔයගලන්ට මේ වාහනේදී ගන්න පුළුවන්. මේ වාහනේ power train එක ගැන කතා කරොත් මේ engine එකට RPM එක 3000 දී horsepower 224ක් produce කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වාහනේ torque එක ගත්තොත් එහෙම RPM එක 1600යි 2800 අතරේ 550 Newton meter වගේ හොඳ torque එකක් මේ වාහනේට produce කරන්න පුළුවන්. ඉතින් අපි steering wheel එක පැත්තට හැරෙනොත් එහෙම steering wheel එක GR Sport කියලා brand කරලා තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඉතින් ගොඩක් වාහන වල තියෙනවා වගේ dual multifunction steering wheel එකක් ඔයගලන්ට මේකෙදිත් හම්බෙලා තියෙනවා. steering wheel එකේ වම් පැත්තට આવොත් එහෙම ඔයගලන්ගේ infotainment system එකේ controls ටික ඔයගලන්ට දීලා තියෙනවා. ඒත් එක්කම දකුණු පැත්තට ආවහම adaptive cruise control ඒ වගේම lane departure system එක control කරන්න ඕන controls ටික ඔයගලන්ට දීලා තියෙනවා. ඒත් එක්කම ගේජ් ක්ලස්ටර් එක පැත්තට හැරෙනොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මේක ඇනලොග් ගේජ් ක්ලස්ටර් එකක් විදිහට තමයි දෙන්නේ. හැබැයි මැදින් ඔයගලන්ට දීලා තියෙනවා පොඩි ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. ඒකත් එක්කම අපි වම් අත පැත්තෙන් බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මේ මීටර් එක ගොඩක් වෙලාට ඔයගලන්ගේ RPM එක සහ ඔයගලන්ගේ එන්ජින් එකේ ටෙම්පරේචර් එක පෙන්වන්න ඔයගලන්ට දීලා තියෙනවා. ඒත් එක්කම දකුණු අත පැත්තේ ඇනලොග් මීටරේ ඔයගලන්ගේ වාහනේ ස්පීඩ් එක සහ ෆුවල් කැපැසිටි එක පෙන්වන්න තමයි මේගොල්ලෝ මේ ඔප්ෂන්ස් ටික ඔයගලන්ට දීලා තියෙන්නේ. ඒකත් එක්කම ස්ටීරින් වීල් එක අර GR Sport කියන බ්‍රෑන්ඩින් එකට ආවේනික විදිහට රතු පාට පොඩි ස්ටිචින් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් පොඩි ලයින් එකක් එක්ක ලෙදර් රැප් කරපු ස්ටීරින් වීල් එකක් තමයි ඔයගලන්ට මේකෙදි හම්බෙන්නේ. ඉතින් ස්ටීරින් වීල් එකේ GR Sport මොඩල් එකේ එකකින් හින්දා ඔයගලන්ට පැඩල් shifters මේ දෙකෙන් බලා ගන්න පුළුවන්. ट्रांसमिशन එක ගැන කතා කරොත් එහෙම මේකේ 6 speed automatic transmission එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අර කලින් කිව්වා වගේ paddle shifters එක තමයි ඔයගලන්ට මේකේ transmission හම්බෙන්නේ. ඉතින් වාහනේ interior ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට hard plastic වලින් හදපු dashboard එකක් එක්ක ලස්සන interior එකක් ඔයගලන්ට හම්බෙලා තියෙනවා. සහ මෙතන සාමාන්‍ය නිකන් fiber වලින් wrap කරපු අපිට feeling එකක් මේකෙදි එනවා. ඒකත් එක්කම infotainment system එක ඔයගලන්ට 9 inch Toyota එකකින් install කරපු infotainment system එකක් හම්බ වෙනවා. ඔයගලගේ phone එක wirelessly charge කරන්න පුළුවන්
පුළුවන් විදිහට ඔයගලන්ට වයර්ලස් charger එකක් මෙතනින් හම්බෙලා තිනවා. ඒත් එක්ක මෙතන ඔයගලන්ට cup holders දෙකක් හම්බෙලා තියෙනවා. සහ මේකේ driving mode එක ගත්තාම ඔයගලන්ට driving mode තුනක් බලා ගන්න පුළුවන්. එකක් eco mode එක, අනිත් එක power mode එක විදිහට සහ normal driving mode එක විදිහට driving modes තුනක් ඔයගලන්ට මේ Hilux එකේදී බලා ගන්න පුළුවන්. වගේම AC vents ගත්තොත් එහෙම ඉස්සරහා passengers ලට AC vents 4ක් එක්ක පිටිපස්සේ passengers ලට AC vents දෙකක් මේගොල්ලෝ දීලා තිනවා මේ වාහනේ. වාහනේ seats ගැන අපි කතා කරොත් එහෙම මේ seats ඇත්තටම comfortable විදියට හදලා තියෙනවා. මම හිතනවා ඔයගලන්ට මේ වාහනේ ගැන හොඳ idea එකක් ලැබුණා කියලා. සහ මට මොන හරි විශ්වනා නම් ආරාධනා කරනවා ඕගලන්ගේ අදහසත් comment කරගෙන යන්න කියලා. ඒත් එක්කම හැමදාමත් කියනවා වගේ මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ sterling warranty එකත් එක්ක. ස්ටර්ලින් වොරන්ටි එක කියන්නේ ලංකාව ඇතුලේ ඔයගොල්ලෝ වාහනයක් මිලදී ගන්නවා නම් ඔයගලන්ට හම්බෙන හොඳම වොරන්ටි එක. ඉතින් ඒකට හේතුව තමයි ජපානයෙන් මේ වාහන ලංකාවට ආනයනය කරනකොට වාහනේ ජෙනුයින් මයිලේජ් එක සහ ඇක්සිඩන්ට් ෆ්‍රී කියලා සහතික කරලා ඒත් එක්කම ඉහළ තත්ත්ව පරීක්ෂණ වලට භාජනය කළා තමයි මේ වාහන ලංකාවට එවන්නේ. ඉතින් ස්ටර්ලින් වොරන්ටි එක ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම විශ්වාසය අකුරටම තමයි. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන් හම්බෙනකම් ඔයගලන්ට සුබ දවසක්.